දවසේ අලුත් වන පුවත් දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ශනුද්‍රී පියසාත් වගේම දිනේෂ් ගමගේ කියන්නේ අවුරුදු 6ක් තිස්සේ ඉතාමත් ආදරයෙන් සිටින පෙම්වතුන් යුවලක්. ඉතින් මෙම පෙම්වතුන් යුවල මෙම වසරේදී විවාහ වන බවට තමයි YouTube හරහා අපට දැනගන්නට ලැබුණේ. ඉතින් ඔවුන්ගේ YouTube වීඩියෝ මගින් ඔවුන් දෙදෙනා ඉතාමත් මහන්සි වී හදන සුඛෝපභෝගී නිවසේ වීඩියෝ පවා දක්නට ලැබුණා. ඉතින් මෑතකදී නත්තල් සාදයේදී පවා ඔවුන් ඉතාමත් ආදරයෙන් සිටි බව කාටත් දක්නට ලැබුණා. කෙසේ නමුත් නව පරපුරේ ගායන ශිල්පී කාංචනා අනුරාදී නිසා මෙම ආදර සම්බන්ධයට ඉතාමත් ලොකු ගැටලුවක් වී ඇති බවට දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් කාංචනා අනුරාදී සමග දිනේෂ් ගමගේ නැවතත් පෙම් පළහිලව්වක් හටගෙන ඇති බවට දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා මේ කටකතාව ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර යනවා. ඉතින් මීට අවුරුද්දකට උඩදී කලාත්මාගේ TikTok වීඩියෝ එකක් හරහාත් මෙම සම්බන්ධය ගැන ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර ගියා. ඉතින් ඒ වගේම මේ දිනවලත් ඉතාමත් කටකතා පැවතුණා සමාජ මාධ්‍ය ජාලා හරහා ශනුද්‍රී දිනේෂ් ගමගේ ආදර සම්බන්ධතාවය බිඳී ගිය බව. නමුත් ඔවුන් දෙදෙනා සාකච්ඡා කොට නැවතත් ආදර සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරගෙන තිබුණා. කෙසේ නමුත් පසුගියදා ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් කාංචනා අනුරාදී සහ දිනේෂ් ගමගේ අතර සම්බන්ධයක් ඇති බව ශනුද්‍රීගේ අතනම හසු වූ බව සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් ප්‍රසිද්ධ පුවතක් වෙලා තියෙනවා. කෙසේ නමුත් ශනුද්‍රී පියසාත් කියන්නේ පියසාත් පවුලේ ඉන්න දක්ෂතම තාරකාව. ඉතින් ඇත්තටම ඇය රංගනයට නර්තනයට වගේම නිවේදනයටත් ඉතාමත් දක්ෂයි. ඉතින් ඒ වගේම ඇය රූමත් තරුණියක්. ඉතින් ඇත්තටම ඔවුන්ගේ ආදර සම්බන්ධය මීට අවුරුදු 6ක සිට පටන් ආදරණීය පෙම්වතුන් යුවලක් ලෙස කටයුතු කරගනිමින් සිටියා. කෙසේ නමුත් ඔවුන් ඉතාමත් සුඛෝපභෝගී නිවසක් පවා ඉදි කරගෙන යනවා. කෙසේ නමුත් ඔවුන් මෙම වසරේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින බවට තමයි දැනගන්නට ලැබී තිබුණේ. ඉතින් තත්ත්වයේ එසේ තිබියදී ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධයට කාංචනා අනුරාදී ඇතුළත් වීම සමග කනකොකා හැඬීමට පටන්ගෙන තිබෙනවා. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධයට එකපාරටම මොකද වුණේ? ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.